තමයි Little Corner of Happiness. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා කියලා මං හිතනවා. වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේම මං අදත් ස්තුතිවන්ත වෙනවා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම. අද මං ඔයාලව පොඩි ගමනක් එක්ක යන්නයි හදන්නේ. මේ ජුනි 19 වෙනිදා එදා සිකුරාදා දවසක්. ඊට ටික දවසකට කලින් සැලසුම් කරපු ආකාරයට මේ ගමන යන්න ලකලෑස්ති වෙලා හිටියන් එදා වටපිටාව පොඩ්ඩක් වැහි අන්ධකාරයේ ගිලිලා තිබුණා. මම මේ යන්න ලෑස්ති වෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ බහුදර්ශන නිර්මාණ ශිල්පියෙක් වුණු වෙවිස් බාවා විසින් නිර්මාණය කරපු බ්‍රීෆ් ගාඩන් එක බලන්න. වීඩියෝ එක අන්තිම වෙනකන් මාත් එක්කම ඉන්න කියලා මං හරි ආදරයෙන් මතක් කරනවා. මට ඔයාලා එක්ක බෙදා ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහර තැන් තියෙනවා අපි යන්නේ බලන්න විතරක් නෙවෙයි. එතනට අපි ගියාම පින වෙන්නේ අපේ ඇස් විතරක්ම නෙවෙයි. අපේ මනස, ආත්මය, ශරීරය මේ තුනම එකම තැනකට ගේන්න ඒ තැන්වලට පුළුවන්. ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වුණු ජෙෆ්රි බාවාගේ සහෝදරයෙක් වෙන බෙවිස් බාවා විසින් මුලින් රබර් වත්තක්ව තිබූ මේ ඉඩම 1929 ඉඳන් වසර ගණනාවක් පුරා තම අතින්ම ලස්සන උද්‍යානයක් බවට පරිවර්තනය කර තිබෙනවා. මේ ගාඩන් එක ගැන මම මෙතන නොකියන ඒත් අනිවාර්යයෙන්ම දැනගන්න ඕන වැදගත් දේවල් කිහිපයක් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. ඒ ටිකත් අනිවාර්යයෙන්ම කියවලා බලන්න. මේ කොළඹ කොළ පාට උද්‍යානය නගරයෙන් ඈතට වෙන්න පිහිටලා තිබෙන නිසා පරිසරය නම් හරිම නිස්කලංකයි. අර කුඩා ගේට්ටුවෙන් ඇතුළට ඇවිදගෙන යන පළවෙනි පියවරේ ඉඳන්ම හැම දෙයක්ම හරි අපූර්වට වෙනස් වෙන්න පටන් ගන්නවා. හරියට වෙනමම ලෝකයකට ඇතුළු වෙනවා වගේ. පාරේ වාහන සද්ද, කලබලකාරී මිනිස්සුන්ගේ උස් හඬවල්, නාගරික සද්දපත්ත මේ කිසිම දෙයක් ඔයාගේ කන් දෙකට ඇහෙන්නේ නැහැ. ඔයාට ඇහෙන්නේ හීනි හුළඟක් කොළ අතරින් සීරුවට ගමන් කරන හඬක්, කුරුල්ලන් කීප දෙනෙක් තොර තෝංචියක් නැතුව කරන මිහිරි සංවාදයක්. මේ දෙකම නැති වුණොත් ඔයාට ඇහෙන්නේ ඔයාගේ අඩි සද්දේ විතරමයි. මම මේ ගස් කොළන් වලට මේ අපූර්ව සොබාදාමට තදින්ම ආදරය කරන කෙනෙක්. තදින්ම බද්ධ වෙලා ඉන්න කෙනෙක්. ඉතින් මේ වගේ තැන්වලට පුළුවන් මගේ මුළු ආත්මයම සුවපත් කරන්න. මගේ ඇතුළාන්තයේ තිබෙන පැරණි සුව නොවුණු තුවාල සුවපත් කරන්න.
මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ ආදරණීය සබාදාමට. එදා මම මෙහෙම ඇවිදගෙන යනකොට මට හිතුනෙම හරියට මං බෙවිස් බාවා ඒ කලාකරුවගේ මනස ඇතුලේ ඇවිදිනවා කියලා. මං කලින් කිව්වා වගේ එදා අතරින් පතර වැසි ඇද හැලුණු දවසක්. බ්‍රීෆ් උද්‍යානයේ එදා පොට්ටක් තෙත බරිතව තිබුණු නිසාදෝ මුළු උද්‍යානයටම හිටියේ මිනිස් ප්‍රාණීන් කිහිප දෙනයි. ඒක මට නම් හරිම ප්‍රීතිමත් හැඟීමක් වුණා. මට පුළුවන් උපරිමයෙන් බ්‍රීෆ් උද්‍යානයේ අලංකාරය මාව අහන් ඉන්න ඔයාලට පෙන්වන්න එදා පුළුවන් තරම් උත්සාහ ගත්තා. ඒත් උද්‍යානය මේ වගේ රූප රාමුවකට කොටු කරන්න බෑ කියලා මට නොබෝ වේලාවකින්ම තේරුම් ගියා. මේ තැන් අපිට මොහොතකට හරි ජීවිතේ හැමින් ගත කරන්න උගන්වනවා. මේ ගස් කොළන් හැම එකක්ම මට වඩා හුඟක් පරණයි. මේ මන්තීරුවල මීට කලින් දහස් ගණනක් මිනිස්සු ඇවිදලා ඇති. මේ උද්‍යානයේ ලස්සනම දේ තමයි මේක එකපාරට ඔයාට පේන්නේ නැහැ. හැම වංගුවක්ම රහසක් වගේ. තව පියවර කිහිපයක් ඉස්සරහට යද්දී තවත් අපූර්ව දර්ශනයක්. ඒ නිසා මෙතන ඇවිදින එක හරියට ලස්සන පොතක් පිටුවෙන් පිටුව කියවනවා වගේ. ඒත් මට මෙතනට ගියාට පස්සේ තමයි තේරුණේ ඉස්සර වගේ මෙතන ලස්සන නෑ කියලා. මීට වඩා මේ උද්‍යානය හොඳට නඩත්තු කරලා මේ ගස් කොළන් හොඳට බලා ගන්නව නම් මෙතන මීටත් වඩා ලස්සන වෙන්න තිබ්බා. මම මේ ඇවිදගෙන යන හැම මන්තීරුවක්ම එකිනෙකට වෙනස්. එක තැනක ලාහිරු එළිය වැටිලා ආලෝකපත්තු තියෙනකොට තවත් තැනක රූස්ස ගස්වල සෙවන නිසා මේ දවල් උනත් සීතල නිස්කලංක හැඟීමක් දැනෙනවා. උද්‍යානය පුරාම තනින් තන තියෙන මූර්ති, ගල්බංකු හා කලා නිර්මාණ දැක්කම තමයි හිතෙන්නේ සබාදහමත් කලාවත් කොච්චර ලස්සනට අපිට ගලප ගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ වගේ කොළම කොළ පාට උද්‍යානයක් කියලා කියන්නේ ඡායාරූප ගන්න තැනක් විතරක් නෙමෙයි. හිත නිවන්න පුළුවන් තැනක්, හුස්ම ගන්න පුළුවන් තැනක්, අපිට අපිවම මුණ ගැහෙන තැනක්. ඉතින් ඔයා කවදම හරි ජීවිතයේ කලබලෙන් ටිකක් ඈත් වෙලා හිතට සැනසීමක් හොයන දවසක මේ වගේ තැනකට ඇවිත් නිහඬව ඇවිදින්න. සමහර ප්‍රශ්නවලට උත්තර වචන වලින් ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ මේ සබාදහමෙන්මයි.
මේ අපූරු ගමනේ කොටසක් වෙලා අද දවස මාත් එක්ක ගත කළාට ඔයාට ගොඩාක් ස්තුතියි. මේ බ්ලොග් එක ඔයාගේ හිතට පුංචිම හරි සැනසීමක් ගෙනාව නම් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. තවත් ලස්සන මතකයක් එක්ක නැවත හමුවෙමු. එතකන් පරිස්සමින් ඉන්න, hina වෙලා ඉන්න, ජීවිතේ පුංචි දේවල් අගය කරන්නත් අමතක කරන්න එපා.